මේ අර කපල් එක පයින්න දැන්. කපල් වලට ඇගිලි දික් කරන එක හොඳ නෑ නේ. මේ ඇඟිල්ල ගහලා කන එක දැරයි ටික. කැමරාව කටවන් ඉන්නවා. යෝ ගුණෝනි රත්තරන් යාළුවනේ. යම් මාත් එක්ක කොහේ හරි අපේ සෙට් එකත් එක්ක අයාලි ගමන මං හිතන්නේ මාතර හරි ගාලා හරි යනවා යමන්. යාළුවනේ හන්දීද මේ යකාවත් අපු. අපි මූවත් උස්සා යනවා දැන්. මූ යන්න නෙමෙයි ඩේ මං ඒත් උස්සා යනවා දැන්. 5 minutes later. තව එකේ පාර පයින්න. මහලා හත් යාළුවනේ තිමානේ යහණයක් කියක් යහණයක් කයි සැනද එක්කෙදි මේ යකා චොක්ලට් කකා ඉන්නවා හම්බු. එයාගේ මිතුරෙකුත් ඉන්නවා. මම මිතුරාගේ නම දන්නේ නැහැ. හායි මිතුරේ. මේ ඉන්න උසිත. අද ඔතන යාළුවෝ. අයෝ නයි අස්සලාමු අලයිකුම්. මේ දුර මේ තනිදු මේ පුපුදු. එන්නේ ඔහාරි. දැන් අපි වේව යද්දි අර පිස්සු යකා. ලයිට් ගහ. මල්ලි ලයිට් ගහන්න. චතුරායේ පුළුවන් උපරිම පාගල අර. ඌ යනවා. ඵලය යකෝ පිස්සු යකෝ තිබන් ඵලය. දෝසලෙක් තිබන්. ගහමු ලයිට්. අපිට කාර්ගේ ලයිට් තිබුණා අපි සෙල්. ඉබ්බන් හරි. වගින් බෝඩ් එක මෙතන. දැන් අපි ටෝච් එක ගහමු දැක්කේ වල. Bawagin cake ba? සැල්ල දැක්කද අපිට ටෝච් එක ගහමු ගියා. යාළුවනේ මුන් ටිකත් එක්ක එන ගමන් මම මේක නැතුව හෙන්නම අමාරුවෙන් හිටියේ මට සික් එක ඇදලා හිටියේ. ඕ මේ. ඕ මේ සික් එක ඇදලා හිටියේ මේක නැතුව. මම ශනිදුට මොකවත් කරේ නැහැ. ඌට වල පුන් ඔයාලට හම්බුනේ නැද්ද? මම්මුට හවායන් කුකීස් දුන්නා. ඔයා හෙන දොටේ ඉන්නේ. යාළුවේ මට අලුත් කෑමක් අම්මා. පොල් බැනි බෑනි. අඩෝ. චොකලට් මෆින් කියලා ගහලා තියාගෙන මතක කරලා. මේක මෆින් අරක පෑන් කේක්. අඩෝ තිබන්. වව්. දෙකන ලෝදියා. මේ අපේ පැත්තේ නෑනේ අර චීස් දාපු මගුල. අර ඒ උනේ බයි ඒක ඒ චීස් දාපු එක අපේ පැත්තේ නෑනේ. ඒ විතරක් තියෙනවා. අඩෝ විතරයි චීස්. ඒ අපේ පැත්තේ නෑ බං මේවා. ඒකනේ මාත්ද. බලන්න පාන්දරයකට වීඩියෝ එඩිට් කර මට බලන්න ඕනේ දර්ශන කෑම තියෙන්නේ ඔව් කෑම. මේ ස්තුතියි මට ඩෝනට් එකක් කරන් දුන්නාට. මේ අසරණ බිලින්දට පිහිටලා ඩෝනට් එකක් කරන් දුන්නා. හරි මොකද? අර රයිඩ් එකටත් ගියවන. අනේ අවුලන්නේ thank you. අනේ ගාලු පුරවරේ මිනිස්සු දෙන්නෙක් සමග ඉන්නවා. එක්කෙනෙක් ස්වෙල්තා එක්කෙනෙක් අර වතුර බොන ශනිදු එක නියග කාලයකට අහු වෙලා හිටියේ. මම මේ පිටිපස්සටම කරා අන්න අතන කපල් වගේක් ඉන්නවා. යාලා මොනවද දේවල් කරනවා. චතුරායියේ අසභ්‍ය දර්ශන බල වාහනේ එලවලා තවඩින්ගෙන් හප්පනවා. ඔය සන්ග්ලාස් දැම්මට පේනවා කෙල්ලෝ දිහා බලන ඒවා. යාරයක් මේ ඉස්සර මේ රජ්ජුරෝ ලියපු අකුරු බම් මේ. වා බලන්න ඔයාලා දැකලා නැහනේ මේවට තාම මොනවද පුරා මොකක් කර කියනවනේ මේගොල්ලෝ. එන්නේ ඒවා මේ. කුරුටු කී මේ මෙතරක් තියනවා කුරුටු කී ලියලා. වලා හරිම හොඳයි. රජ කාලේ මොනවද ලියලා. අලෝනේ මේ බඩු ඔක්කොටම වඩා හොඳ බඩක් අම්මා. අඩෝ කොහොමද ඒක? සුපිරිනේජි. මම මේක කරන් දෙන්න හිතෙන්නේ නැද්ද? මේ මාරුවේ අඩෝ. ඒක ලස්සනයි. ඉතින් වාහන 20ක් වශයෙන් මම ඒක අගය කරා. අපේ ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රැෆර් අයියා මේ කට්ටියගේ ෆොටෝ ගහනවා මෙතන. අනිත් අයියා අපිව behind the scenes වගේ රෙකෝඩ් කරන මොන මඟුලක් කරනවද මන්ද. අඩෝ බල අස. ඒක තද රතුනි. මට මේ කැමරාවෙන් පෙන්නේ ලා රතුනි. අඩෝ
යාළුවනේ මේ ඉන්නේ අපේ සිල්වත් උපාසක ඇත්තෝ. මේ ඉන්නේ උපාසිකාවිය. සර කපල් එක. අපිට මේ DJ ලයිට් එක ඇදිත ෆෝන් එකෙන් DJ ගන්නවා. ඕම්බලා ෆ්ලෑෂ් එකේ නැතු. චන්ද්‍රායන මත ලයිට් එක.